අපිට දැනගන්න ලැබුණු සෝචනීය පුවතක් ගැන තමයි මම දැන් ඔයාලත් එක්ක බෙදා ගන්න හදන්නේ. අපිට මේ පුවත වාර්තා වෙන්නේ ඉන්දියාවෙන්. ඉන්දියාවේ අහමදාබාද් සිට ලන්දන් බලා ගමන්ගත් ගුවන් යානයක් අනතුරට ලක් වෙලා තියෙනවා. විදේශ මාධ්‍ය වාර්තාවලට අනුව අහමදාබාද් සර්දාර් වල්ලභායි පටේල් ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සිට ගුවන්ගත වීමේදී මෙම අනතුර සිදුව තිබෙනවා. යානයේ ගුවන්ගත වී තප්පර කිහිපයකට අඩි 625කට පමණ ඉහළදී යානයේ අවසන් සංඥාව ලැබී තිබෙනවා. එයා ඉන්දියා ගුවන් සේවයට අයත් යානයක් මෙසේ අනතුරට ලක් වී ඇති අතර අනතුර සිදුවන අවස්ථාවේදී මගින් 41කට වැඩි පිරිසක් සිටි ඇති බව සඳහන් වෙනවා. කෙසේ වෙතත් අනතුර සිදු ජීවිත හානි පිළිබඳව සහ වෙනත් හානි පිළිබඳව තවමත් තොරතුරු වාර්තා කර නැමත. අහමදාබාද් ගිනිවීමේ සහ හදිසි සේවා දෙපාර්තමේන්තුවේ ගිනි නිවන රථ 5කට වැඩි ප්‍රමාණයක් මේ වෙන විට අනතුර සිදු වූ ස්ථානයට යොමු කර තියෙන බව තමයි විදේශ මාධ්‍ය වලින් අපිට වාර්තා වෙන්නේ. ඉතින් මේ වගේ වැඩිදුර විස්තර දැනගන්න අවශ්‍ය නම් මතක් කරලා අපේ YouTube channel එක මදාලා අනිවාර්යයෙන්ම subscribe කරලා තියාගන්න.